ශ්‍රී ලංකාව සමථය ආශ්‍රිත ගර්ම කලාපීය රටක්. ඉන්දිය සාගරයේ පිහිටීමත් වායුගෝලයේ නිතර සිදුවන්නා වූ කැළමිලි ස්වභාවයක් මත විවිධ වර්ෂාපතන රටාවන් මගින් රටමැදට වර්ෂාපතනය ඇදහැලෙනවා. අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරීත්වය හා බැඳුණු ක්ෂණිකව වෙනස් වෙමින් පවතින දේශගුණික විපර්යාස නිසාත් ලොව කාලගුණය වෙනස් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළද දින කිහිපයකට පෙර දක්නට ලැබුණු දිට්වා සුලි කුණාටුව සුළන් රටාවන්ගේ වෙනස්වීම් පදනම් කරගනිමින් විශාල පාරිසරික මානව හා භෞතික විනාශයන් ගෙන ආවා. කෙටි කාලයක් තුළ වැටුණු වර්ෂාපතනය හා බැඳුණු මෙම ජලගැලීම් ගංවතුර හා නායෑම් තත්ත්වය ශ්‍රී ලංකාවට ගෙන ආවේ මහත් විනාශයක්. මෙවැන්නක් සිදුවීමට හේතුවක් ලෙස අනිසි ඉඩම් පරිහරණයද යම් බලපෑමක් ඇතිකර ඇති බව නොරහසක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානය මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා විද්‍යාත්මක ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම් සිදුකර තිබූ ආකාරය පිළිබඳව කරුණු විමසා බැලීමට අප මාධ්‍ය කණ්ඩායම එම ආයතනයේ අධ්‍යක්ෂකතුමන්ව හමු වුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රධාන ආයතනයක් තමයි මේ ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානය. අපි ප්‍රධාන වශයෙන් ගත්තාම ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානයේ ප්‍රධාන රාජකාරී හැටියට ගත්තොත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පාංශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක කරන්නේ මේ ආයතනයේ. ඊට අමතරව ගස් හෙළීමේ පාලන පනත, ඊට අමතරව ගොවීන්ට දෙන කෘෂි දේශගුණික උපදේශනය. එතකොට ඒ වගේ ජාතික වශයෙන් වැදගත් රාජකාරී කීපයක් ඉටු කරනවා. ඊට අමතරව ඉඩම් සංවර්ධන කටයුතු වලට අපි සම්බන්ධ වෙනවා. අපි පාංශු සංරක්ෂණය කරන්න යන වියදම වාගේ දහස් ගුණයක හානියක් රටට වුණා මේක නොකරන නිසා කියන එක දැන් හැමෝම අවබෝධ කරගෙන තියෙනවා. තම විශේෂයෙන්ම මේ මධ්‍ය කඳුකරේ විශේෂයෙන්ම පාංශු සංරක්ෂණ පනතේ තියෙන නියෝග ගත්තාම සංරක්ෂණ ක්‍රම යොදන්නේ නැතුව ඇත්තටම වගාවක් සිදු කරන්න බෑ. හැම ගොවි ක්ෂේත්‍රයකම පාංශු සංරක්ෂණ කටයුතු සිදු කළා තමයි පාංශු සංරක්ෂණ පනත යටතේ නැත්තම් එහෙම කරන්නේ නැත්තම් ඒක නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක්. ඒ වගේම තමයි අපි ගත්තොත් 60%කට වැඩි බෑවුමක් තියෙන ඉඩමක අපි නිර්දේශ කරන්නේ බහුවාර්ෂික. ඒ කියන්නේ වැවිලි භෝග, ඒ වගේම පළතුරු භෝග, ඒ වගේ නතු එළවලු වගාව කරන එක නිර්දේශ කරන්නේ. දැන් ගාක් අපි දැක්ක ගොවි ක්ෂේත්‍රවල දැන් ඒ වගේ තැන් තමයි මේ නායකයින් තියෙන්නේ. ගොවියන්ගේ ක්ෂේත්‍රවල 50% ගොවි දායකත්වයේ යටතේ පහුගිය කාල සීමාව තුළ විශාල ඉඩම් ප්‍රමාණයක පාංශු සංරක්ෂණ කටයුතු සිදු කරා. ඒ සංවර්ධනය කරලා ඒ වගේ සංරක්ෂණය කරපු ඉඩම් මේ පාරමේ නායෑම් වලින් සහ මේ වෙච්ච ව්‍යසනයෙන් බේරලා තියෙනවා. ඒක ඇත්තටම දැන් අපිට හැම ගොවි ක්ෂේත්‍රයකම මේක කරන්න අපිට අමාරුයි. නමුත් අපි අපිට කරපු දේවල් ආදර්ශයට අරන් අනිකුත් ගොවි මහතුරුත් මේ වගේ සංරක්ෂණය කරා නම් ඇත්තටම මේක බේර ගන්න තිබුණා කියන එක තමයි ඇත්තටම දෙන්න තියෙන වැදගත්ම පණිවිඩයක්. නායෑම් වලින් විශේෂයෙන් වළක්වා ගන්න තියෙන හොඳම දේ තමයි පස ශක්තිමත් කරන එක. දැන් පස ශක්තිමත් කරන එක තමයි අපේ පාංශු සංරක්ෂණයේ අරමුණ. පාංශු සංරක්ෂණයේ අරමුණ කියන්නේ පසේ බැඳීම වැඩි කරන්න ඕනේ. එන වැටෙන වැහි වතුර අපි හිමීහිට පසේ ඇතුල් කරගන්න එක තමයි මේකෙන් කරන්නේ. එහෙම නැති තැන්වල හුඟක් වෙලාට ඔය අගල් ඇති වෙන්නේ මොකද? වහින වතුර ටික එකපාරට ඉඩම දිගේ ඇවිල්ලා අගල් වලට ඇවිල්ලා අගල් වල ඉවුරු කඩාගෙන ගිහිල්ලා තමයි හුඟක් නායෑම් සිද්ධ වෙලා තියෙන්නේ. පාංශු සංරක්ෂණයේදී ගත්තම අපි ආකාර දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි ගොවිපළ තුල පාංශු සංරක්ෂණය සහ ගොවිපළෙන් බැහැර පාංශු සංරක්ෂණය. දැන් අපි ආරම්භන තමයි අපේ වැටෙන වැහි වතුරෙන් වැඩි ප්‍රමාණයක් පසට උරා ගන්න ඇරලා ඉතුරු වතුර ටික ආරක්ෂාකාරීව අපේ ගොවි බිම් වලින් ඉවත් කරගන්න එක. අන්නේ ආරක්ෂාකාරීව ඉවත් කරගන්න එකට කියන එක තමයි අපි කියන්නේ ගොවිපළෙන් බැහැර සංරක්ෂණය කියන්නේ. හැබැයි අපි කවුරුවත් වැඩි අවධානය යොමු කරන්නේ නැත්තේ ඔය කොටසට. මොකද ඒක ගොවියෙකුට තමන්ගේ ඉඩමට අදාළ නෑ කියලා.
එතකොට ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් මේ ගොවිපලින් බැහැර සංරක්ෂණ කියන එක මොකද ඒක ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ කියන්නේ ඒක හැමෝම හිතනවා මේක මට අයිති කාර්යයක් නෙමෙයි කියලා. මොකද ඒක තමන්ගේ ඉඩමින් පරිබාහිරව තියෙන දෙයක්. නමුත් ඒක හරි වැදගත් මිනිස්සුන්ගේ දේපල සහ ජීවිත ආරක්ෂා කරන්න. ඒකින්ද අපි ගත්තාම රජයේ ආයතන රාජ්‍ය නොවන ආයතන සහ අපි එකතු වෙලා වැඩපිළිවෙලක් සකස් කරමු විශේෂයෙන්ම. දැන් මේ නායෑම් වලින් හුඟක්ම හේතුනේ මේ අගල්. හරියට අගලක් සංරක්ෂණය වෙලා තියෙන්නේ නැති නිසා. දැන් හරියටම අගලක් වෙන්නේ මොකද අර ගොවිපල් හැම කාණුවකින් දැන් අපේ ඉඩම් වල තියෙන හැම කාණු හැම පද්ධතියකින්ම එන වැහි වතුර අන්තිමට එකතු වෙන්නේ මේ අගලකට. එහෙම නැත්නම් මේ පොඩි ඇලකට. දැන් මේ හැම තැනින්ම එන ඇලේ සහ අගල් වල එන වතුර පහළට එන්න අධික වේගයකින් එන්නේ. ඒකට ඔරොත්තු දෙන විදිහට අපි අගලේ බැමි සකස් වෙලා තියෙන්න ඕනි. දැන් එහෙම නැති වුණාම වෙන්නේ මොකද? අර යටින් හැරිලා දෙපැත්තේ තියෙන යූරු දෙක කඩාගෙන මැද්දට වැටෙනවා. එතකොට ඒක තමයි ඔය මේ දැන් අපි අර ගොඩක් තැන්වල සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ආපු වතුර ටිකත් එක්ක ආපු පස් ටිකට තමයි ඔය යට වෙලා තියෙන්නේ. දැන් අපි ඇත්තටම මේක ගොවියෙකුටවත් ප්‍රාදේශීය ආයතනයකටවත් අපිටවත් තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද ඒකට සෑහෙන වියදමක් යනවා. ඒතර ඒ වගේ සංරක්ෂණය කරන එක ජාතික වශයෙන් වැදගත්කමක් තියෙනවා. සංරක්ෂණය කරපු ඉඩම් ඇත්තටම බේරුණා. මම දන්නා තරමින්. හොඳයි. ඒ විශේෂයෙන් මොකද දන්නවද වෙන්නේ? දැන් සංරක්ෂණය කරලා අපි ගත්තාම ශාක විශේෂයෙන්ම ඔය අපි නිර්දේශ කරනවා සෙවන්දරා වාගේ තෘණ වර්ග. තෘණ වලට තියෙන විශේෂ හැකියාවක් තමයි මේ මුල් ඉතාම ගැඹුරට යනවා. ඒකට මේ ළඟින් හිටෙවුවා මේක හරියට දැලක් වාගේ ක්‍රියා කරනවා පස්සේ යටින්. ඒකට අර නාය එන එක වැළකෙනවා. ඒ වගේම තමයි මේ මුල් වල විශේෂයෙන්ම තෘණවල මුල් වල ශ්‍රාවයක් පිට වෙනවා ගම් එකක් වාගේ. ඒකට අර පස් අංශු එකට ඇලෙනවා. ඇලිලා හිටන් හොඳ ව්‍යුහයක් හැදෙනවා. විශේෂයෙන්ම ගම් වතුර වළක්වන්න එක හේතුව ක්‍රමයක් තමයි පුළුවන් තරම් පස්සේ එකපාර වතුර ටික ගඟට එන එක වළක්වන්න ඕනේ. අපේ සංරක්ෂණ ක්‍රමවල අරමුණ ඒක තමයි. අපි ගල් වැටියක් දැම්මත් තෘණ වැටියක් දැම්මත් ඒකෙන් පස්සට වතුර උරා ගන්න එක හේතු වෙනවා. ඒක හැබැයි දෙපැත්තකුත් තියෙනවා. ඒකත් මම කියන්න ඕනි. දැන් පස්සට වතුර උරා ගන්න එක සමහර තැන්වලදී නරක වෙන්නත් පුළුවන්. ඒක තමයි අපි අර විශේෂයෙන්ම කාණෝ නිර්දේශ කරන්නේ නැත්තේ නාය යන තැන්වල. මොකද එතකොට වැඩිපුර වතුර උරාගෙන නාය යන්න පුළුවන්. නමුත් අර හිමිට උරා ගන්න එකේ ලොකු ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා ඒ වගේ ශාක වැස්මක් තියෙන තැන්වල ආරක්ෂා වෙලා තියෙනවා. ඊට අමතරව අපිට විශේෂයෙන් වැදගත් මේ නාය යන එක විතරක්ම නෙමෙයි. අපිට ගොවිතැන ඉදිරි අනාගතයට මේක බලපානවා පස්සේ සාරවත්භාවය නැති වෙන එක. මේ සෝදාපාලුව නිසා ඒක ලොකුවට බලපානවා විශේෂයෙන්ම අර සාරවත් මතු පිට පස් තට්ටුව හොදාගෙන ගියාට පස්සේ ඊට පස්සේ ඒක ආපහු යථා තත්ත්වයට පත් කරන්න හරි අමාරු වැඩක්. දිගු කාලීන වශයෙන් ගත්තාම ගම් වතුරෙන් යට වෙන ප්‍රදේශ ලොකු ගැටලුවක් ඇති වෙන එකක් නෑ. මොකද අපි දන්නා තරමින් ගම් වතුරකට යට වෙච්ච ප්‍රදේශ ඉදිරි කාලේදී සාරවත්භාවය වැඩි වෙනවා. මොකද අර රොන් බඩ තැම්පත් වෙලා. ඒ නිසා කෘෂිකාර්මයට එහෙම අර නායකගේ තැන් ඇරුණාම විශාල වශයෙන් හානියක් වෙයි කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. නායකගේ තැන්වල හානිය තියෙනවා. ඒක අපි ප්‍රතිසංස්කරණය කරගන්න ඕනි. ගෙවල් වලට ගත්තාම අපි ගොඩක් වෙලාවට නායෑම් වලට වැඩිය සිද්ධ වුණේ යූරු කඩා වැටෙන එක. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ නිර්දේශ කරන්නේ හැම වෙලාවකම යූරක් බෑවුමක් හදන්න කියලා ආනතියකින්. කෙලින්ම හදන්න කියන්නේ අංශක 90කට. එතකොට තමයි ඔය කඩා වැටෙන්නේ. ඊට පස්සේ ඒ බෑවුමට කපපු යූරෙත් අපි තෘණ වාගේව වගා කරන්න කියනවා. දැන් අපි ඔය ජපානයේ වාගේ ඒ රටවල් ගත්තාම ඒගොල්ලෝ කරන්නේ තනකොළ ඇටයි පසුයි මිශ්‍ර කරලා අර බෑව් මේ යූරු වලට ස්ප්‍රේයර් එකකින් විදිනවා. ඒතර ඒ වගේ තැන්වල මේ අර යූරු කඩා වැටෙන එක වළකිනවා. දැන් වාක් අතරම ජීවිත හානිය සහ දේපල හානි සිදු වෙන්නේ
ඉවුරු කඩාවැටෙනවා. දැන් එතෙන්දී අපි ඇත්තටම අපි හැම වෙලාවෙම අපි පාන් සංරක්ෂණ පනතේ කියන්නේ අපේ හැම වෙලාවෙම ඉවුරක් තියෙන්න ඕනේ ආනතියකින්. ආනතියක් කියන්නේ ඇලට තියෙන්න ඕනේ. මොකද එතකොට අර එකපාර කඩා වැටෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේ ඒවා අපි නිර්දේශ කරත් පොඩක් අර අනුගමනය නොකරන ගතිය තමයි ප්‍රශ්නයකට තියෙන්නේ. නමුත් දැන් මේ තත්ත්වයට උඩ අපි ජාතියක් වශයෙන් එකතු වෙලා හැම ආයතනයකම එකතු වෙලා දැන් මේ සම්බන්ධය අපි මේ අපේ නිර්දේශ හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ ආපදාවල් අඩු කරගන්න පුළුවන් ගොඩාක් දුරකට. මේ සම්බන්ධ විවිධ ආයතන තවත් සම්බන්ධ වෙන ආයතන විශාල ප්‍රමාණයක් මාර්ග සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඕවගේ ජාතික වශයෙන් ඉතා විශාල වැදගත්කමක් තියෙන රාජ්‍ය ආයතන. ඒ වගේම පෞද්ගලික අංශය තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි වැඩසටහනක් සකස් කරගෙන යනවා. විශේෂයෙන්ම හැම ආයතනයකටම ආරාධනා කරලා කොහොමද අපේ මේ අනිකුත් ආයතනවල දායකත්වය අරගෙන මේ පනත ශක්තිමත් කරන්නේ. අපි නායම් සහ ගංවතුර වලින් හානියට පත් වෙලා දැනට වෙලා තියෙනවා කොහොමද පුනරුත්ථාපනය කරන්නේ. විශේෂයෙන්ම නායකගේ තැන් කොහොමද ඒවා ආපහු තිවිච්ච තත්ත්වයට ගන්නේ. ඇත්තටම මේ පාන් සංරක්ෂණ පනත මේ අවස්ථාවේ තවත් ශක්තිමත් කරන්න ඕනේ. මොකද මේකෙන් තවත් විශේෂයෙන්ම ඔය නායම් වලට ආවරණයක් ලබා ගන්න, ගම් වතුර වලට මීට වැඩි ආවරණයක් ලැබෙන විදිහට පාන් සංරක්ෂණ පනතේ නීතිමය පැත්ත ගත්තත් නීතිමය පැත්තත් තවදුරටත් ශක්තිමත් කරන්න ඕනේ. ඇත්තටම අතිගරු ජනාධිපතිතුමාත් විශේෂයෙන්ම මේ ගැන අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ ගැනත් ඇත්තටම අපිට ඉතාම සතුටුයි. තාක්ෂණික වශයෙන් ඉතාම හොඳ පුහුණුවක් ලැබපු නිලධාරි පිරිසක් ඉන්නවා. එතකොට මොනවාද ඒ ගොවියන්ගේ ක්ෂේත්‍ර ගිහිල්ලා ඒ පිළිබඳ ගොවියන්ගේ ක්ෂේත්‍ර අධ්‍යයනය කරලා ඒ ක්ෂේත්‍රවලට ගැළපෙන පාන් සංරක්ෂණ ක්‍රම යොදන්න අපි කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ ස්වභාවික සම්පත් කල්පනා කරන මධ්‍යස්ථානයේ හැටියට අපි හැම වෙලාවෙම අවදියෙන් ඉන්නවා සහ මේ පිළිබඳ අපේ උපරිම අවධානය යොමු කරලා කටයුතු කරනවා. මේ අවස්ථාවේ කොහොමද මේ ආපදාවෙන් අපි රටක් හැටියට ගොඩ නැගෙන්නේ. ඒකට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනිකුත් ආයතන සමග එකතු වෙලා ස්වභාවික සම්පත් කළමනා කරන මධ්‍යස්ථානයේ ආපහු රට තිබිච්ච තත්ත්වයට වැඩි හොඳ තත්ත්වයකට ගොඩ නගන්න අපි දායකත්වය දෙනවා.